හායි යාළුවනේ. අද ඉතින් අපි යන්න හදන්නේ දොළු කන්ද නගින්න. කලින් ප්ලෑන් කරගත්ත ගමන නෙමෙයි, ලොකුට ප්ලෑන් කරලා නැහැ. මේ යාළුවෝ ටික අද ඉන්නවා. ඈතින් කන්දත් පේනවා. ඉතින් අපි ගිහින් බලමු දොළු කන්ද නගින්න. ඉතින් මගක් දුරට ගෙනත් දුන්නා. ඔයගලන්ට පේනවා ඇති මෙතනින් තමයි දොළු කන්දර යන පටන් ගන්න තැන. අපි ඉස්සරහට යමු බලන්න. කන්ද නගින ආරම්භයේ තමයි අපි මේ දැන් ඉන්නේ. මෙතන ඉඳලා සාමාන්‍යයෙන් යන්න පාර හොඳට පේනවා. වටපිටාව ඔයගලන්ට පේනවා ඇති මේ ගෙවල් එහෙම හොඳට තියෙනවා. ඉතින් අවටින් මිනිස්සුත් හරිම හොඳයි. දැන් අපිත් ගන්න මේ ආච්චි අම්ම කෙනෙක් කතා කරගෙන ඉන්නේ. ඉතින් එහෙම උදව්වක් එහෙම ගන්න පුළුවන්. මම මේ මෙහාට පළවෙනි සැරේට එන්නේ. මම හිතනවා මෙතනින් එහාට හිතා ගන්න බෑ කොහොමද තියෙන්නේ කියලා. අපි ගිහින් බලමු ඉස්සරහට. මෙතනින් එහාට නම් අඩිපාරක් වගේ තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට මේ පේන හැටි දිගටම අඩිපාරක් වගේ තියෙන්නේ. යම් බලන්න. දැන් මේ හරියෙන් යද්දී ඔන්න චූටි ඇලක සද්දයක් විතරයි ඇහෙන්නේ. ඇලක් පේනවා. යන්දන් දිගටම ඉස්සරහට. අර ඈතින් පේන්නේ දොළු කන්ද. ඉතින් අපේ ටාගට් එක තමයි එතන යන එක. ඇත්තම මෙතන හිතම වැදගත් පරිසර පද්ධතිය. අතීතයේ ජනප්‍රවාද වලට අනුව මෙතන බුද්ධදාස රජතුමාගේ ඔසුවෙන මෙතන තිබ්බා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. ඒක ඇත්තද කොහොමද කියලා ඕගොල්ලන්ට මෙතෙන් ආවොත් ඕගොල්ලන් දැක ගන්න පුළුවන්. හිතා ගන්න බෑ. ඒ තරම්ම පරිසරයේ තියෙන උපරිම ලස්සන මෙතන විඳින්න පුළුවන්. අපි දැන් හයික් එකේ මීටර් 370 ගුඩින් ඉන්නේ. තව ගොඩක් නගින්න තියෙනවා. ගොඩක් මහන්සි හින්දා පොඩ්ඩක් නැවතුණා. යමු උඩට. මම බොන හින්දා මේක එක දවසක් හින්නට තගක් දාන්න මොකක්ද මහා ලොකුකම කියලා හිත. අයයි. දැන් අපි හයික් එකේ අන්තිම හරියේ ඉන්නේ. තව චුට්ටයි තියෙන්නේ නගින්න. උඩට නගින ආදේශي ඔයාලට පේනවා ඇති. තව පොඩ්ඩයි. මේ දිගටම ගල් පර්වතයක් තියෙන්නේ උඩ. අගින් චුට්ට මේ හරි පැසරත් එක්ක පොඩ්ඩක් ලිස්සන ගතියක් තියෙනවා. එන කට්ටිය පස්සේ මෙන්න මේ දවස්වල දැන් ඔන්න අපේ අන්තිම හරිය තමයි මේ යන්නේ. මේ හරිය මුදලේ ලොකු කන්දක් අපිට පේන්නේ නැහැ. මේ තැනිතලාවමයි පේන්නේ. මාර ලස්සනයි. හරිම ලස්සනයි. මොකද මේ පරිසර පද්ධතිය. අතීතයේ බුද්ධදාස රජතුමාගේ ඔසුවෙන කියලා හඳුන්වන්නේ මේ දොළු කන්ද ප්‍රදේශය. ඉතින් ඒක අපිට ඇත්ත කියලා හිතන්න පුළුවන්. ඒක හේතුව තමයි මේ පරිසර පද්ධතිය. ඇත්තටම මේ පරිසරේ ඉන්න ඕන එක්කෙනෙක්ට ඒක ඇත්තක් කියලා හිතෙනවා. මොකද ඒ තරමට මේ පරිසරය ලස්සනයි. නෙක් ඖෂධ ජාති තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ අපේ උරුමය. මෙහාට එන කට්ටිය පළවෙනියටම පරිසරය ආරක්ෂා කරන්න මතක තියාගන්න. අපි කැලෑව මැද්දෙන් යද්දි මෙන්න මේ විදිහේ තැන් තලාවක් හම්බ වෙනවා.
මගේදී ලස්සන මේ වගේ මල් ටිකකුත් හම්බ වෙනවා. ඉතහත් තියෙනවා. ඔන්න දැන් අපි තැනට ආවා. අපි ආපු දවස් චුට්ටක් මන්දාරම් වගේ දවසක්. ඒ view එක මාර ලස්සනට අහුවෙනවා. ඒත් එක මේ ෂෝක් යාළුවෙකුත් හම්බුණා. ඒත් එක තවත් යාළුවෙක් ඉන්නවා. තවත් එක්කෙනෙක් කැලේ ඉඳලා දුවගෙන එනවා. මාර ලස්සනයි. කිරිල්ල ගහ නේද? ඔව් ඒකත් තමයි. දැන් නම් චුට්ටක් කට්ටිය මහන්සි ඇරන ගමන් ඉන්නේ. ඒ කියන්නේ හරිම ලස්සන පරිසර පද්ධතියක් මේක. මේකට මේ පුරාවෘත වල එන නෙමෙයි ජනප්‍රවාදයක් තියෙනවා. රාම රාවණ සිද්ධිය සම්බන්ධ වෙනවා. අතීතයේදී රාවණ රජතුමයි රාමයි අතර යුද්ධයක් වෙද්දී මේ රාමට මේ තුවාල වෙනවා. එතකොට මේ රාමට අවශ්‍ය බෙහෙත් ගේන්න හනුම යනවා ඉන්දියාවේ හිමාල වනයේට. හැබැයි යන අතරතුරදී මේ හනුමට අමතක වෙනවා බෙහෙත් නම්. ඊට පස්සේ හනුම හිමාල වනයෙන් කොටසක් ගලවගෙන එනවා. ඒ එන ගමන් පොඩ වැටිච්ච කෑල්ලක් තමයි මේ දොළු කන්ද කියලා එහෙම හඳුන්වන. එක කෑල්ල රිටිගල පැත්තට වැටෙනවා. අනිත් පොඩි කෑල්ල මෙහාට වැටෙනවා. එහෙම තමයි මේ අර ජනප්‍රවාදවල එන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති. ඒක ඉතින් මේක ඇත්තටම අපිට බලද්දිම හොසු වෙනක් වගේ තමයි පේන්නේ. හරි ලස්සන පරිසර පද්ධතිය. සබහා දහමේ තියෙන ලස්සන සුන්දරත්වය මාර විදිහට විඳ ගන්න පුළුවන් තැන. දොළු කන්දට ආපුවාම ඔයගලන්ට දකින්න පුළුවන් තැන තමයි මෙන්න මේ ගල් ගුහාව. ඉතින් අද අපි කැම්පින් කරන්න තීරණය කරගත්තේ මෙතන. බලන්න ලස්සනට තියෙනවා ප්ලේස් එකක්. ඔයගලන්ට පේනවා ඇති කැම්පින් කරන්න නම් හොඳ තැනක්. තෙමෙන්නෙත් නෑ. හොඳ ලස්සනට හදලා තියෙනවා. දැන් නම් අපේ අක්කා දාගෙන සමපෝෂ හදනවා. අතට ගිහින් බලා ගන්න පුළුවන්. මේ ඔයගලන්ට පේනවා ඇති හොඳට ඉඳ තියෙනවා. අපිට දැන් මේ කන්දේ ඇවිදලා ගොඩක් මහන්සියට දැන් ඉතින් අපි හවස් හරුවේ ඊට බහිනවා බලන්න කලින් දැන් මේ යන්න හදන්නේ මේ කඳ මුදුනේ තියෙනවනේ පොකුණක්. අන්න මේ කැලෑව දැන් ඒ පොකුණ හොයාගෙන තමයි යන්නේ. එලක සබ්දයක් එනවා. එලක සබ්ද මේ තියෙනවා. එලක සබ්ද මේ. කොහොමද? මට දැනෙන්නේ නැහැ. බලපංගු මේ ඉන්න අතුරු පාර. යම් කරන්නේ. මොකද වාට එකද? අපි කැලේ හොයාගෙන ආවේ පොකුණක්. මේ මෙතනින් අපිට පොඩි දියපාරක් හම්බුණා. දැන් ඉතින් දැන් තියෙන වෙලාව හැටියට පොකුණ හොයන්න පොඩ වෙලාවම මදි. ඉඳා මෙතනින් මුලකට හොදගන්න කියලා හිතුවා බලමු. කොහොමද එන්නේ අතුරු පාරේ? මොකක් හරි කෝප්පයක් තිබ්බනම් අපිට අරගෙන නාන්න පුළුවන්. හරි විසුදු ඇතුළ.
අනේ පෙන්නන මාර ලස්සනයි අද මේ රතු පාට මේක ගත්තා. අපි සන්සෙට් එක බලන්න මෙච්චර වෙලා හිටියේ. ලොකුවට පේන්නේ නැහැ. ගානට ලාවට පේන්නේ. ඒ පෙවුන නම් මාර ලස්සනයි මෙතෙන්ද. බහින්න පටන් ගන්නවද? රෙස් කරන්නේ නැතුව බහින්න පටන් ගන්නවා. ඉතින් අද අපේ ගමනේ අවසානටයි මේ ඇවිත් ඉන්නේ. දැන් නම් රෑබෝ එකගෙන එනවා. ඔයගලන්ට පේනවා ඇති ලාවට අරහෙන් සන්සෙට් එකක් තියෙනවා. ඉතින් ලස්සන ගමනක්. මං ජීවිතේට ආපු ලස්සනම හයික් එක කියලා කියන්න පුළුවන්. ලොකු එක්ස්පීරියන්ස් එකක් සබහාදහම තියෙන ලස්සන මාර විදිහට දැක්කා. ඉතින් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ළඟදී හමු වෙමු. බයි.